අයිබෝවන් යාළුවනේ යාළුකම කියන්නේ මිනිස්සුන්ට විතරක් විඳින්න පුළුවන් දෙයක් කියලද හිතුවේ. මම කලිනුත් කියලා තියෙනවා ආයෙත් කියනවා අපිට මිනිස්සුන්ගේ ලක්ෂණ නිකම්ම සතුන්ට ආරූඪ කරන්න බෑ. හැබැයි සමහර වෙලාවට අපි දකින සමහර දේවල් වලින් තේරෙනවා සතුන්ටත් හැඟීම් දැනීම් ප්‍රකාශ කරන්න හොඳට පුළුවන් කියලා. වෙනස්ම වර්ගවල සතුන් එකිනෙකා කෙරෙහි ආදරය සහ සෙනෙහස දක්වන අවස්ථා සෝබා දහමේ ඕනෑ තරම් තියෙනවා. මේ මිත්‍රත්වයන් හරිම නොසිතූ විදිහට තමා ඇති වෙන්නේ. ඔයාලටත් ආසද මේ වගේ නොසිතූ අපූර්ව සතුන්ගේ මිත්‍රත්වයන් පිටුපස තියෙන ඇත්තම කතාව දැනගන්න. එහෙනම් වීඩියෝ එක අවසානයේ වෙනකම්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අද අපි කතා කරන්නේ සත්ත්ව ලෝකයේ අපි දැකපු අමුතුම පුදුම හිතෙන ඒ වගේම ආදරණීය මිත්‍රත්වයන් කිහිපයක් ගැනයි. අප්‍රිකානු අලියා සහ කළු ලැබ්‍රඩෝ බලු පැටියා. බබල්ස් කියන අප්‍රිකානු අලියා සහ බෙල්ලා කියන කළු පාට ලැබ්‍රඩෝ බලු පැටියා අතර තියෙන්නේ හරිම ලස්සන ආදරණීය මිත්‍රත්වයක්. මේ දර්ශන වලින් ඒක හොඳටම පේනවා. මේ හැමදේම පටන් ගත්තේ අප්‍රිකාවේදී බබල්ස්ගේ ඇද්දල ලබා ගන්න ආපු දඩයක්කාරයන්ගෙන් බබල්ස්ව බේරාගත්තට පස්සේ. ඊට පස්සේ එයාව ඇමරිකාවේ තියෙන සෆාරි පාරාදීසයකට අරන් ආවා. අන්න එහෙදි තමයි මේ බබල්ස්ට එයාගේ හොඳම යාළුවා වෙන බෙල්ලාව හමුවන්නේ. බබල්ස් කියන්නේ අඩි 9කට වඩා උස ටොන් 4කට වඩා බර අලියෙක්. හැබැයි මේ දෙන්නගේ ශරීර ප්‍රමාණවල තියෙන ලොකු වෙනස මේ දෙන්නගේ ආදරයටයි මිත්‍රත්වයටයි පොඩ්ඩක්වත් බාධාවක් වුණේ නැහැ. තමන්ගේ අවාසනාවන්ත අතීතයෙන් මිදිලා ආපු බබල්ස්ට මේ වගේ හොඳ යාළුවෙක් හමුවීම ඇත්තටම ලොකු සැනසීමක් වුණා. ගිරාෆ් සහ ඔස්ට්‍රිච් පැටියා. සමහර වෙලාවට අපිට හරිම සුපිරි යාළුවෙක් හමු වුණාම අපි හිතන්නේ මුළු දවසම එයා එක්ක ගත කරන්න නේද? බී කියන ගිරාෆ් පැටියට සහ විල්මා කියන ඔස්ට්‍රිච් පැටියාට සිදු වුණෙත් ඒකමයි. බීට අවුරුදු 3ක් සහ විල්මාට අවුරුදු 10ක් වෙද්දී මේ දෙන්නා වෙන් කරන්න බැරි තරම් ළඟම යාළුවෝ බවට පත් වුණා. සාමාන්‍යයෙන් ගිරාෆ්ලා දැක්කාම ඔස්ට්‍රිච්ලා බය වෙනවා. හැබැයි ඇමරිකාවේ බුෂ් ගාඩන්ස් කියන උද්‍යානයේ ඉන්න මේ දෙන්නා එකිනෙකා එක්ක ඉන්නේ හරිම සතුටින්. මේ දෙන්නා ඉන්න භූමිය අක්කර 65ක් තරම් විශාලයි. ඒ කියන්නේ දෙන්නට දෙපැත්තකට වෙලා තනියම ඉන්න ඕනෑ තරම් ඉඩ තියෙනවා. හැබැයි ඒ දෙන්න කරන්නේ හැම වෙලේම එකට ඉන්න එකයි. බී එයාගේ දිග දිවෙන් විල්මාව අල්ලමින් සෙල්ලම් කරනවා. විල්මාත් ඒකට පොඩ්ඩක්වත් අකමැත්තක් දක්වන්නේ නැහැ. බලු පැටියෙක් සහ හීවලෙක්. මේ දෙන්න එකම සත්ත්ව පවුලට අයත් වුණත් හීවලෙක් සහ බල්ලෙක් මෙච්චර එකමුතුව ඉන්නවා දකින්න එක හරිම දුර්ලභ දෙයක්. මේ කතාව පටන් ගන්නේ නෝර්වේ රාජ්‍යයේ ටිනි කියන බලු පැටියා එයාගේ අයිතිකාරයා වෙන ටෝජිය බෝජි එක්ක කැලෑවේ ඇවිදින්න යද්දි තමයි ස්නිෆර් කියන මේ වල් හිවලාව හමුවන්නේ. එදා ඉඳන් මේ දෙන්න වෙන් කරන්න බැරි යාළුවෝ වුණා. ටෝජිය කියන්නේ ඡායාරූප ශිල්පියෙක්. ඉතින් එයාට පුළුවන් වුණා මේ දෙන්නගේ මිත්‍රත්වය හරි ලස්සනට ඡායාරූප වලට නැගීමට. මේ ඡායාරූප වලින් පෙනෙනවා මේ දෙන්න එකිනෙකාට කොච්චර ආදරේද කියලා. වල් හිවලුන් කියන්නේ මිනිස්සු හිතනවට වඩා හරිම ආදරණීය සතුන් කොට්ටාශයක්. මේ මිත්‍රත්වය නිසා ටෝජිය තීරණය කළා හිවලුන්ගේ සම් ලබා ගැනීමට උන්ව දඩයම් කිරීමට එරෙහිව හඬක් නගන්න. කුකුලා සහ බලු පැටවුන්. මේබල් කියන මේ කිකිලිගේ කකුලට ලොකු හානියක් වුණ නිසා එයාට අලුත් ගෙදරකට යන්න සිද්ධ වුණා. අලුත් තැනකට ගියාම අලුත් යාළුවෝ හොයාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි මේබල්ට නම් ඒක ප්‍රශ්නයක් වුණේ නැහැ. එයා අලුත උපන්න බලු පැටව ටිකක් ඉන්න පවුලකට එකතු වුණා. රැට හරිම සීතල නිසා අයිතිකාරයෝ මේබල්ව ගේ ඇතුළට ගත්තත් මේබල් කරන්නේ බලු පැටව ඉන්න කූඩේට නැගලා උන්ව එයාගේ තටු අස්සේ තියාගෙන උණුසුම් කරන එකයි. හරියටම Tamanගේ පැටව වගේ මේබල් මේ බලු පැටවුන්ව බලා ගන්නවා. බලු අම්මාට ටිකක් ඉරිසියා හිතුණත් මේබල් නිසා මේ බලු පැටවුන්ට සීතල රැට ලොකු උණුසුමක් සහ ආරක්ෂාවක් ලැබෙනවා. ඔරන් ඔටන් සහ බ්ලූටික් හුන් බල්ලා. කිකිලියන් වගේම ඔරන් ඔටන්ලාටත් තියෙන්නේ හරිම මවුසෙනේහයක්. සූර්යා කියන ආදරණීය ඔරන් ඔටන් රොස්කෝ කියන අනාථ බල්ලෙකුව Tamanගේම පැටවෙක් වගේ හදා ගන්න ගත්තා. සාමාන්‍යයෙන් බල්ලෝ කියන්නේ ඔරන් ඔටන්ලා එක්ක මෙච්චර යාළු වෙන සතෙක් නෙමෙයි. හැබැයි රොස්කෝ සූර්යා එක්ක ඉන්න විදිය දැක්කාම සත්ත්ව ලෝකේ නොහැකි දෙයක් නැහැ කියලා හිතෙනවා. ඉන්දුනීසියාවේ කැලෑවල ජීවත් වෙන ඔරන් ඔටන් කෙනෙකුයි ගෙදරක හැදෙන බල්ලෙකුයි මෙහෙම එකතු වීම පුදුමයක්. සූර්යා ඉන්නේ දුර්ලභ සතුන් සුරකින ආයතනයක. රොස්කෝ කියන්නේ පාර හිටපු බල්ලෙක්. සූර්යා එළියට වෙලා ඉද්දි රොස්කෝ එතනට ආවා. එදා ඉඳන් දෙන්නම එකතු වෙලා අලුත් පවුලක් වුණා. දැන් දෙන්නා එකට නානවා, එකට රවුම් ගහනවා. හරිම සතුටින් ඉන්නවා. චිම්පන්සියා සහ ව්‍යාග්‍ර පැටවුන්.
සමහර සතුන්ගේ මිත්‍රත්වයන් කොච්චර ගැඹුරුද කියනවා නම් ඒක නිකම්ම යාළුකමකට වඩා ලොකු පවුලක් වගේ. අංජානා කියන මේ චිම්පන්සියා සිංහ පැටව් දිව්‍යයන් සහ ව්‍යාග්‍ර පැටවුන්ව තමන්ගේම පැටව් වගේ හදා වඩා ගත්තු සතෙක්. දරුණු ඡණ්ඩ මාරුතයකට අහුවෙලා අම්මාගෙන් වෙන්නුණු සුදු ව්‍යාග්‍ර පැටව් දෙන්නෙක්ට අංජානා අම්ම කෙනෙක් වුණා. උන්ට බෝතලයෙන් කිරිපොවමින් උන්ව අල්ලගෙන ආදරය කරමින් අංජානා උන්ව බලාගත්තා. අංජානා මේ හැමදේම ඉගෙන ගත්තේ චයිනා යෝග් කියන සත්ත්ව භාරකාරියගෙන්. එයා කරන දේවල් බලාගෙන ඉඳලා තමා අංජානා මේ විදියට පුංචි පැටවුන්ව බලාගන්න ඉගෙන ගත්තේ. චීතාවා සහ ලැබ්‍රඩෝ බල්ලා. තවත් ලස්සන කතාවක් තමා කසී කියන චීතාවා සහ මිතානි කියන ලැබ්‍රඩෝ බල්ලා අතර තියෙන්නේ. ලෝකේ වේගවත්ම ගොඩබිම් සතෙක් වන චීටාවෙකුට බල්ලෙක් ළඟට යන්න කවුරුත් බයයි. හැබැයි කසී සහ මිතානි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම එකට හැදුණු දෙන්නෙක්. උන් දෙන්න එකට සෙල්ලම් කරමින් ලොකු වුණු නිසා දෙන්නට දෙන්න හොඳටම පුරුදුයි. ලොකු වෙද්දි කසී යතින් චීටාවන් එක්ක කාලයක් ගත කරන්න පටන් ගත්තත් තාමත් මිතානිව හමු වෙලා සෙල්ලම් කරන්න එයා අමතක කරන්නේ නැහැ. උන්ගේ මේ නොසිතූ මිත්‍රත්වය බලන්න මිනිස්සුත් ගොඩක් ආසයි. බල්ලා සහ සිංහයා. බල්ලෙක් විසින් සිංහයෙක්ව බලාගන්නවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මයිලෝ කියන පුංචි ඩෑෂවුන් වර්ගයේ බලු පැටියාට බෝන් ඩිග කියන සිංහයාව හමුවන්නේ ඉතාම හරිම කනගාටුදායක අවස්ථාවක. මේ සිංහයාට අස්ති ආශ්‍රිත ආබාධයක් තිබුණ නිසා එයාට නිසි ලෙස ඇවිද ගන්න බැරි වුණා. මේ පුංචි මයිලෝ කලේ සිංහයා ළඟට ගිහින් එයාව බලාගන්න එකයි. සාමාන්‍යයෙන් සිංහෙක් ළඟට යන්න ඕනෑම සතෙක් බයයි. හැබැයි මයිලෝ හරිම බියගුරු නැතිව සිංහයාගේ හොඳම යාළුවා වුණා. අවුරුදු 5කට පස්සෙත් සිංහයා බල්ලාට වඩා 40 ගුණයකට වඩා ලොකු වුණත් උන්ගේ ආදරේ ඒ විදියටම තියෙනවා. බල්ලා සහ මීයන්. ඔසයිරිස් කියන අවුරුදු 3ක් වයස ඇති ලන්දේසි ෂෙපර්ඩ් බල්ලාට රිෆ්රැට් කියන මීයාව හමු වෙනවා. රිෆ්රැට් කියන්නේ සති 4ක් වයස ඇති අනාථ වුණු පුංචි මීයෙක්. සාමාන්‍යයෙන් බල්ලෝ මීයන්ව අල්ලනවා මිසක් යාළු කරගන්නේ නැහැ. හැබැයි ඔසයිරිස් කියන්නේ අසරණ සතුන්ට උදව් කරන හරිම කරුණාවන්ත බල්ලෙක්. මේ දෙන්න කොච්චර ළඟද කියනවා නම් රිෆ්රැට් කරන්නේ ඔසයිරස්ගේ කට ඇතුළටම ගිහින් කට ලෙව කන එකයි. ඔසයිරස්ගෙන් රිෆ්ට කිසිම තර්ජනයක් නැහැ. මේ දෙන්නගේ ලස්සන පින්තූර අන්තර්ජාලයේ සහ ඉන්ස්ට්‍රග්‍රෑම්හි හරිම ජනප්‍රියයි. සිංහයා වලහා සහ ව්‍යාග්‍රයා. අපේ ලයිස්තුවේ ඉහලින්ම ඉන්නේ ද ජංගල් බුක් කතාවේ වගේ එකට ඉන්න සතුන් 3 දෙනෙක්. ෂෙයා කාන් කියන ව්‍යාග්‍රයා, බලූ කියන වලසා සහ ලියෝ කියන සිංහයා. මේ 3 දෙනා වනගහනයකදී නම් කවදාවත් එකට දකින්න ලැබෙන්නේ නැහැ. හැබැයි ඇමරිකාවේ නොාස් ආක් සත්ව රක්ෂිතයේදී මේ 3 දෙනා එකම පවුලක් වගේ ඉන්නවා. මීට අවුරුදු ගණනාවකට කලින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුගේ අමානුෂික වධහිංසා වලට ලක් වෙලා ඉදි තමා මේ 3 දෙනාව බේරාගත්තේ. ඒ දුක්ඛිත අතීතය නිසා මේ 3 දෙනා එකිනෙකාට ලං වුණා. එකම අයිතිකාරයෙක්ගෙන් දුක් විඳපු මේ 3 දෙනා අද අලුත් තැනක හරිම ආදරෙන් එකට සෙල්ලම් කරමින් ජීවත් වෙනවා. මේ සතුන්ගේ ලස්සන ආදරණීය කතාවලින් අපිටත් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා නේද? සතුන්ට පුළුවන් නම් එකිනෙකාට ආදරය කරන්න. ඇයි අපිට බැරි? ඔයාලට මේ කතාවලින් වඩාත්ම හිතට ඇල්ලුවේ කොයි කතාවද? ඔයාලත් මේ වගේ අමුතු සත්ව මිත්‍රත්වයන් දැකලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා අපිට කියන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, යහළුවන් අතරේ ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.